අද දින අපි මෝසමක් මගින් මහාධිකරණය වෙත ඉදිරිපත් කරා ඉල්ලීමක් ජෙනරල් සරත් ෆොන්සේකා මහතාට අප මත මුදා හරින ලෙසට ඒ අනුව අද දින නීතිපති තුමා වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ රාජ්‍ය අධිනීතිඥ මහතා පැමිණ කරුණු දක්වා සිටියේ අපදීමට විරුද්ධත්වයක් නැති බවටයි. ඉතින් ඒ අනුව මහාධිකරණය විසින් ජෙනරල් ෆොන්සේකා මහතාට අප මත මුදා හැරියා. අද දින ඒ අදාළ ලේඛන නවලෝක රෝහලට ගෙන ගොස් රෙජිස්ට්‍රාර්වරයා විසින් අත්සන් ලබා ගන්නවා. ඒ අප මුදල් තැන්පත් කිරීමෙන් පසුව මේ නඩුවේදී අප මත මුදා හරිනවා. අද අපේ නීතිඥ මහත්මයා මගේ ස්වාමියා ජෙනරල්තුමා වෙනුවෙන් අප ඉල්ලලා අපිට අද අප ලැබුණා. ඒ වගේම ඉතින් ඒ සතුටක් තියෙනවා ඇත්තෙම අප ලැබෙනවා කියන්නේ ඉතින් යම් සහනයක් අපිට ලැබුණා. ඉතින් ඉදිරියටත් අපි අධිකරණය තුලින් සාධාරණයක් බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ගරු විනිශ්චයකාරතුමාටත් මම මගේ ස්තුතියි. අපි අද සන්තෝෂ වෙනවා ජනරල් සරත් ෆොන්සේකා මැතිතුමා අවුරුදු 2කමාරකට පස්සේ අද නැවතත් අපිට සමාජයට පැමිණීම සම්බන්ධයෙන්. එතුමා ගැන අපි මේ තරම් හැඟීමෙන් යුතුව කතා කරන්නේ එතුමාට සමාජ අසාධාරණයක් වූ නිසා. එතුමා මේ රටේ ත්‍රස්තවාදය නිම කිරීම සඳහා දේවලින් මස් වලින් වන්දි ගේපු කෙනෙක්. එතුමාගේ පෙනහැල්ලේ මුනිස්සන් තියෙනවා. එතුමාගේ බඩවැල් කපලා අඩු කරලා තියෙනවා. ඒ නිසා එතුමා ඒ වගේම එතුමා කමිසේ ගලපුවාම ඇඟේ ශරීරයේ තියෙන එක්කෝ මැහුම් පාරවල් එහෙම නැත්නම් වෙඩි පාරවල් වලින් බෝම්බ පාරෙන් වෙච්ච තුවාල. ඉතින් මේවා දකිනකොට අපිට විශාල දුකක් කනගාටුවක් ඇති වෙනවා. නමුත් කෙසේ හෝ වේවා ඒ වගේම එතුමාගේ විශ්‍රාම වැටුප අහිමිලා තියෙනවා. එතුමා කරපු සේවය අමතක කරලා තියෙනවා. ඒ වගේම එතුමා උපයාගත්තු පදක්කම් අහිමිලා තියෙනවා. ශ්‍රී ලංකාවේ ඉන්නේ කෙලෙහි ගුණවත් ජනතාවක් වශයෙන් අපි එතුමාගේ එළියට පැමිණීම අපි අගය කරනවා. එතුමා ජාතික වීරවරයෙක් වශයෙන් අපි සැලකනවා. ඒ වගේම මේ රටේ යුක්තිය සාධාරණ රජයන සමාජයක් ඇති කිරීම සඳහා එතුමා විශාල යුග මෙහෙවරක් එදා අපි වෙනුවෙන් කළා. ඒ නිසා ඉදිරියටත් එතුමාට කටයුතු කිරීමට ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මේ රට බේරගත්ත නායකයා අවුරුදු 3ක් තිස්සේ අඳුරු ගුහාවක හිරගලා තිබුණ කාලයක් වුණාක් අපි දැක්කේ. ඒ නිසා එතුමා එතනින් එළියට ඇවිල්ලා මේ රටට නිදහස ලැබලා දුන්න වීරයා විදියට හෙට ඇත්තටම ගෞරව කරන්න ඕනේ එතුමාටයි කියලා මම විශ්වාස කරන්නේ. මොකද එතුමාව හිරේ තියාගෙන අවුරුදු 3ක් තිස්සේ එතුමාගෙන් පලිගත් එක කරේ පහුගිය කාලවකවානුව තුල මම හිතන්නේ හෙට ඒ දවස මේ රටේ ජනතාවගේ ආශිර්වාදයෙන් මේ රටේ ආදරණීය අපේ ජනතාවගේ වගේම ආගමික නායකයන්ගේ සියලු දෙනාගේ ආශිර්වාදයෙන් එතුමාට මේ නිදහසේ නැවත උස්ම ගන්න අවස්ථාව ලැබෙයි කියලා අපි විශ්වාස කරනවා. ඉතින් එතුමා දවසින් දවස හිටපු අඳුරු ගුහාවෙන් එළියට එන තැනකට අද පත් වෙලා තිනවා. අපිට විශාල සන්තෝෂයක් ඒ වගේම හදවතින්ම අපි ආදරය කරන කෙනෙක් විදියට මේ රට බේරගත්ත කෙනෙක් විදියට අපි විශ්වාස කරනවා. අද ලැබුණ මේ අප ලබා දීමේ තීන්දුවත් එක්ක එතුමාගේ ඉතිරි බැඳලා තියෙන දෑත් ටික ලිහලා එතුමාව නිදහස් මිනිස්සෙක් විදියට හෙට දවසේ 19 වෙනිදා මේ රටේ සියලු දෙනාම රට නිදහස් කර ගැනීමේ විරු සමරු තියෙන අවස්ථාවේ එතුමාට නිදහස ලැබෙයි කියන ප්‍රාර්ථනාව තමයි අපි සියලු දෙනා තුළ තියෙන්නේ.